රත්මලාන 3822 නිවාස ක්‍රම මාවත සොයිසපුර මේක ජල සම්පාදන මල පහන ආයතනය. මේ තියෙන මේ ආයතනයට එන මාර්ගය විශේෂයෙන් මතක් කරනවා අතිගරු නගරාධිපතිතුමන්ට මොරටු මානව සභාවේ ගරු නගරාධිපතිතුමන්ට ඒ වගේම මොරටුවේ ඉන්න නාගරික මන්ත්‍රීවරු ඉන්නවනම් මේ මන්ත්‍රීවරුන්ට අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් සිවිල් ආරක්ෂක කමිටුවටත් මතක් කරනවා. මේ ජල පිරිපාද මධ්‍යස්ථානයේ ඇතුළු වන මාර්ගය මේ තියෙන්නේ අඟුලාන නවෝද්‍ය මාවත මේ තියෙන්නේ සොයිසපුර ප්‍රධාන මාර්ගය. ඒ වගේම මේ තියෙන්නේ සොයිසපුර නව මහල් ව්‍යාපෘතිය. මේ මහල් නිවාසවල නිවාසද 120කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා මේ මාර්ගය භාවිත කරන්නේ. මේ අතිවිශාල ලොකු තාප්පයක් ගහලා තියෙනවා මේ මන්නාලිකා පද්ධතිය ආයතනයට ඇතුළු වෙන තැන. මේ මාර්ගයෙන් අපි ගමන් කරනකොට මේ මාර්ගයෙන් මෙහෙම ගමන් කරගෙන යනකොට මෙතනදී ඊයේ මාව යට වෙන්න ගියා බවුසරයකට. මෙතන ඉඳන් මේ ප්‍රධාන මාර්ගයේ මේ නවද්ද පාරට තමයි ඇතුළු වෙන බවුසරයක. ඕනෑක්වත් ගහන්නේ නැහැ, කිසිම දෙයක් නැහැ. අනාරක්ෂිතයි. කුඩා දරුවන් එනවා. මේක විශාල වාහන ප්‍රමාණයක් ඒට මේ වෙනවා. මේ මෙන්න මෙතෙන්දවත් අඩුම තරමේ අර වීදුරුවක් රවුම් වීදුරුවක්වත් දාලා අපිට මේ පැත්තේ එන වාහන බලා ගන්න පුළුවන් වෙන තිබ්බනම් හොඳයි. විශේෂයෙන්ම කරු නගරාධිපතිතුමන්ටත් ඒ වගේම ජල සම්පදාන ජලපාන මණ්ඩලයේ කරු සභාපතිතුමන්ට මතක් කරන මේ බවුසරේ ඉන්න මේ තියෙන බවුසර්. ඉතින් මාව යට වෙන්න ගියා මේකට මෙතනින් ඇතුල් වෙනකොටම අපිට පේන්නේ මේ වාහනයක් කෙලින්ම මේ පැත්තට එනවා. එහෙනම් මේක ගැන අවධානය යොමු කළා මේකට පුළුවන් ක්‍රම ගෞරවයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අනතුරක් සිදු වෙලා ඒක දරුවෙක් හරි යට වුණොත් වැඩක් නැහැ. හතරමං හන්දියක් තියෙන්නේ. පේනවනේ. මෙතනින් ආවලා මෙහෙම හරවනකොටම අපිට පේන්නේ නැහැ මෙතනින් මේ බවුසර් කෙලින්ම මේ පාර ප්‍රධාන පාරට ඇතුල් වෙන්නේ. ඒකින්ද මේක ගැන අවධානය යොමු කළා ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න නිසා ඉල්ලා සිටින කරු නගරාධිපතිතුමාගෙනුත් නිවාස සංවර්ධන අධිකාරී සභාපතිතුමාගෙනුත් ඒ වගේම මොරටුවේ ඉන්න නාගරික මන්ත්‍රීව සොයිසපුරේ ඉන්න නාගරික මන්ත්‍රීතුමාලගෙත් ඉල්ලනවා මේක ගැන අවධානයක් යොමු කළා මේකට නිසි පිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා. ස්තුතියි.